සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ නිවුස් වල කෙරෙන ගෘහස්ත පොල් තෙල් නිස්සාරණය සම්බන්ධයෙන්. පළමුවෙන් මේ ගස්වල තියෙන පොල් ගෙඩි කඩා ගැනීම සිදු කරනවා. ඊට පසුව ඔබ දන්නවා එහි පොල් එල්ල ඉවත් කරගත යුතුයි. ඉවත් කර ගැනීමෙන් අනතුරුව පොල් ගෙඩිය පලා එහි මද අවුවේ වේලා ගැනීම සිදු කරනවා. මේ අවස්ථාවේදී පොල් කටුව එයින් ගලවලා මදය වෙනම වේලා ගැනීම සිදු කරනවා. ඉන්පසුව එම මද මේ ආකාරයට කපාගෙන හොඳින් වියලා ගන්නවා. ඉන්පසු සිද්ධ වෙන්නේ ඒවා මේ පොල් තෙල් නිස්සාරණය කරන උපකරණය තුළට ඇතුළු කිරීම. මේ මැෂින් එක බොහෝ ගම්වල අදටත් පොල් වැවෙන ප්‍රදේශවල දක්නට ලැබෙනවා. එතකොට ඉන්පසු මෙම මැෂින තුළට ඇතුළු කරන මෙම පොල් කැබලි ඒ තුළින් තදින් ඇඹරීම සිද්ධ කරනවා. ඉතින් මේ ඇතුල් කරාට පසුව ඊටාම හොඳින් ඒ කලවම් කරමින් සකස් කරන අයුරු ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඔබට දකින්න පුළුවන් මේ පොල් කුඩා කැබලි වලට කැපිලා ඒ ඇතුළත තියෙන පොල් තෙල් ටිකෙන් ටික එළියට එන ආකාරය. එමෙ එළියට එන පොල් තෙල් පහළ තිබෙන භාජනයකට එකතු වෙනවා. මේ ආකාරයට ඔබට දැක ගන්නට පුළුවන්. මේ පොල් තෙල් ටිකෙන් ටික තෙලුත් පොල් කැබලි පහළට එන ආකාරය. ඒවා පෙරණයක් ආධාරයෙන් කැබලි එකතු කර ගන්න අතරේ පොල් තෙල් පහළ තියෙන භාජනයට එකතු වෙනවා. නැවත හොඳින් කූරු ගාමින් මෙම පොල් කැබලි මේ යන්ත්‍රය තුළට ඇතුල් කිරීම සිද්ධ කරනවා. ඉතින් ටිකෙන් ටික මෙම නැවත මේ ඇතුල් කිරීම සිද්ධ කරද්දී මේ පොල් වල තියෙන සියලුම තෙල් මේ විදිහට වැස්සක් වගේ වැක්කිරෙන ආකාරය ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම එම අපද්‍රව්‍ය හොඳින් ඇඹරෙමින් පුන්නක් බවට පත්වන ආකාරයත් ඔබට දැක ගන්නට පුළුවන්. මේ පුන්නක් ඔබ දන්නවා විශේෂී සත්ව ආහාරයක් හැටියට පාවිච්චි කරනවා. ඉතින් මේ පුන්නක් වෙනම එකතු කරලා සත්ව ආහාර සඳහා විකිණීම සිද්ධ කරනවා. ඔබට හොඳින් පේනවා මේ යන්ත්‍රයේ මේ පුන්නක් එකතු වෙන ආකාරය. මේ තියෙන්නේ එසේ එකතු වූ පුන්නක් සත්ව ආහාර සඳහා විකිණීමට නියමිතයි. ඉතින් මෙසේ එකතු වූ පොල් තෙල් අවසානයේ මේ විදියට එකතු කරනවා. නමුත් ඔබට පේනවා එහි නොයෙක් ආකාරයේ අපද්‍රව්‍ය තිබෙනවා. ඊට පස්ව කෙරෙන්නේ මේ ලිපේ තබා හොඳින් කාල් ගාමින් අපද්‍රව්‍ය ඉවත් කොට පෙරාගෙන මේ ආකාරයට පොල් තෙල් බෝතල් වලට දමා ගන්නවා. ඊටාම පිරිසිදු නිවසේම සකස් කර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන පොල් තෙල් මේ ආකාරයට නිස්සාරණය කරනවා. තවත් මේ වගේ දේවල් දැනගන්න එකතු වෙන්න අපේ channel එක සමග සදිසි ලොව